අයිබෝන් ගයිස්, ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටෙක්නෝඑල්K channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ අපිට රුපියල් 2000ට අඩු ප්‍රයිස් එකකදී මිලදී ගන්න පුළුවන් මොබයිල් ට්‍රයිපෝඩ් එකක රිවිව් එකක්. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු අපිට මොන වගේද මේ ට්‍රයිපෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේ අපේ මොබයිල් ට්‍රයිපෝඩ් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා මේ නිකන් සුදු පාට බොක්ස් එක තමයි මේක මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේක මේ එළියට අරගෙන බලමු මොන වගේද අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මම මේ විදිහට මේ බොක්ස් එක ඕපන් කරලා මේක එළියට ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපිට අපේ ට්‍රයිපෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක මේ විදිහට ගන්නවා. ඉතින් ඔයාලට පේනවා මේක මේ සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකකින් හදලා තියෙනවා. ඔයාලට පේනවා මේ මෙතන අපේ ස්මාර්ට්ෆෝන් එක කනෙක්ට් වෙන මේ හෙඩ් එකත් සම්පූර්ණයෙන්ම වගේ මෙටල් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා අපි මේ ගෙවන ගානට මේක. ඒ වගේම මේක අපිට පුළුවන් මේ විදිහට මෙන්න මේ විදිහට තමයි ට්‍රයිපෝඩ් එක අපිට ප්ලේස් කරලා තියන්න වෙන්නේ. ඉතින් මේ ඇතුලේ ඔක්කොම පාර්ට්ස් හදලා තියෙන මෙටල් වලින්. මෙන්න මේ ස්ටෑන්ඩ් එක විතරක් තමයි සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වලින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තව ස්ක්‍රූ එකක් අපිට බලා ගන්න පුළුවන් මේ අපේ මොකක් ලයිට් එකක් වගේ ඔයාලා වීඩියෝ එකක් කරන වෙලාවක ඒකත් මෙතනට මවුන්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපේ එජස් කරගන්න පුළුවන් මෙතන ස්ක්‍රූ එක තියෙනවා. ඉතින් ඒකත් මෙටල් වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක අපිට තව ටිකක් අපිට මේක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අපිට මේක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ අපිට තව පොඩ්ඩක් මේකේ එක්ස්ටෙන්ඩ් කරගන්න අවශ්‍ය වුණොත් ඉතින් 3 පාරකට මේක අපිට එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ඒක ඇතුළේ ඔක්කොම හොඳ ක්වොලිටි එකකට හදලා තිනවා මෙයාලා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේක ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එකට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඔයාලගේ GoPro එකක් වගේ තියෙනවා නම් ඉතින් ඒකටත් මේක ලේසියෙන්ම මවුන්ට් කරලා මෙන්න මේ විදිහට අරන් යන්න පුළුවන්. හොඳ කම්පැක්ට් ඩිසයින් එකකට තමයි මේක හදලා තියෙන්නේ. හොඳට අතට ක්‍රිප් වෙන විදිහට මේක අපිට බලා ගන්න පුළුවන්. අපි අර අඩු ගානට ගන්න සාමාන්‍ය චීප් ප්ලාස්ටික් ට්‍රයිපෝඩ් එකකට වඩා නම් ඇත්තටම හොඳයි. ඒවා ටික කාලයක් අපි පාවිච්චි කරද්දී නිකම්ම කැඩලා යනවා. ඉතින් ඒකට වඩා ඇත්තටම මේ ට්‍රයිපෝඩ් එක යූස් කරන්න පුළුවන් හොඳ බිල්ඩ් ක්වොලිටි එකකින් මේක හදලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනුනේ. මේ ට්‍රයිපෝඩ් එක ගැන කිව්වොත් ඉතින් මේක අපි අර යූස් කරන චීප් ප්ලාස්ටික් ලුක් එක තියෙන ට්‍රයිපෝඩ් වලට වඩා ඇත්තටම ක්වොලිටි එක හොඳයි. ඔයාලා රිවිව් එකනොත් දකින්න ඇති. ඉතින් ඒ වගේ මේක අපිට එක්ස්ටෙන්ඩ් කරගන්නත් පුළුවන් අපිට ඕන වෙලාවකදී. මේකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේක මම ඕඩර් කරේ AliExpress බන්ඩීල්ස් වලින්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඕගොල්ලොන්ට සුබ දවසක්.